සුබ දවසක් වේවා යාළුවෝ හැම දිනකටම. ඉතින් අදත් ආවා පොඩි වීඩියෝ එකක් අරන්. ඒ තමයි කොහොමද මේ People's Bank එකේ People's Pay app එක හරහා කොහොමද පහසුවෙන්ම ඕනෑම බැංකු ගිණුමකට මුදල් යවන්නේ එහෙම නැත්නම් money transfer කරන්නේ කොහොමද කියලා තමයි අද වීඩියෝ එකෙන් කතා කරන්නේ. හරි ඉස්සරලාම යාළුවනේ ඔයාලා මේ Play Store එකට ගිහිල්ලා People's Pay කියන application එක ගන්න ඕන. ඊට පස්සේ යාළුවනේ මෙතන මේ People's Pay කියන application එක ඔයාලා ගන්න ඕන. මම නම් ෆෝන් එකට අරන් තියෙන්නේ ඒ හින්දා මම කෙලින්ම ලොග් වෙනවා මේ People's Pay application එකට. හරි යාළුවනේ ඊට පස්සේ ඔයාලා මේ People's Pay app එක අරගෙන register වෙන්න ඕනේ. register වෙලා ඊට පස්සේ ඔයාලා මේ People's app එකට දෙන password එක මෙතෙන්ට ලබා දෙන්න ඕන. හරි යාළුවනේ මම මේ People's Pay application එකට log වුණා. ඊට පස්සේ මෙහෙම interface එකක් තමයි ඔයාලට දැක ගන්න හම්බ වෙන්නේ. මම මුලින්ම යාළුවනේ මේ People's Bank එකේම තවත් account එකකට තමයි money transfer කරන්න යන්නේ. අපි ගිහිල්ලා බලමු කොහොමද මේ වැඩේ පහසුවෙන්ම කරන්න කියලා. මෙතන මේ දකුණු අත පැත්තේ තියෙනවා යාළුවනේ transfer කියලා icon එකක්. අන්න ඒ icon එක click කරන්න. ඊට පස්සේ යාළුවනේ මම මෙතන මේ උඩම තියෙන pay from කියලා එකට යනවා. ඊට පස්සේ ඔයාලා මෙතන ඔයාලගේ බැංක් එක මෙතෙන්ට මුදල් තියෙන බැංක් එක ඇඩ් කරන්න මෙන්න මේ විදියට මම ඇඩ් කරගත්තා. ඊට පස්සේ මෙතන තියෙන ඔප්ෂන් එක pay to කියලා ඔප්ෂන් එක. ඊට පස්සේ ඔයාලා මෙන්න මේ pay to කියන ඔප්ෂන් එක උඩ ක්ලික් කරන්න. ඊට පස්සේ මම දෙනවා මෙතන new payment කියලා. ඊට පස්සේ යාළුවනේ ඔයාලට තියෙන්නේ මෙතන මේ බැංක් එක තෝරන්න. ඒ කියන්නේ අපි යවන බැංකුව තමයි මෙතන තෝරන්න ඕන. ඉතින් මම People's Bank එකේ මේ account එකට යවන හින්දා මම තෝරාගත්තා People's Bank කියන ඔප්ෂන් එක. ඊට පස්සේ ඔයාලට මේ අවශ්‍ය account number එක ගහ ගන්නවා. මම type කරගන්නවා මට අවශ්‍ය account number එක. හරි යාළුවෝ මම type කරගත්තට පස්සේ ඊට පස්සේ ඔයාලා මෙතන පල්ලෙහා තියෙන amount කියලා එතන ගාන type කරගන්න. 500ක් දා ගන්නවා. ඊට පස්සේ යාළුවෝ මෙතන remark එකට ඔයාලට කැමති නමක් දා ගන්න පුළුවන්. ඊට පස්සේ මෙතන පල්ලෙහා තියෙන pay option එක ඔබන්න. මෙතනදී යාළුවනේ වෙන බැංකුවකට money transfer කරනවා වගේ නෙමෙයි. මෙතන People's Bank එකේම account එකකට money transfer කරනකොට මෙතන අපිට නම දෙන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද system එකේම අපි account number එක මෙතන ඇතුළත් කරනකොට නම ඔටෝම වැටෙනවා. හරි. ඊට පස්සේ යාළුවනේ මෙතන පල්ලෙහා තියෙනවා මේ රතු පාටින් pay icon එක. ඒක click කරන්න. ඊට පස්සේ යාළුවනේ OTP කෝඩ් එකක් එනවා ඔයාලා මේ බැංකුවට දීලා තියෙන ෆෝන් නම්බර් එකට මැසේජ් එකක් විදියට තමයි එන්නේ. ඒ OTP කෝඩ් එක අරන් මෙතන ටයිප් කරගන්න ඕන. හරි. ඔයාලා මෙන්න මේ විදිහට OTP කෝඩ් එක මෙතෙන්ට ඇතුළත් කරාට පස්සේ යාළුවනේ මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තමයි වැටෙන්නේ. ඉතින් මම ඔයාලට කලින් කිව්වා යාළුවනේ මෙතන People's Bank එකේම account එකකට දානවා නම් අපිට නම අවශ්‍ය නැහැ කියලා. ඉතින් යාළුවනේ අපි දැන් මෙතෙන්ට ඇවිල්ලා ඉන්නේ අපි ෆයිනල් ස්ටෙප් එකට. ඉතින් මෙතනදී යාළුවනේ මම අර ඔයාලට කලින් කිව්වා වගේ මෙතන People's Bank එකේම account එකකට money transfer කරනවා නම් අපිට නම දාන්න අවශ්‍ය නැහැ. මොකද system එකේ නම තියෙන හින්දා අපි account number එක විතරක් මෙතන type කරපුවාම ඇති. මොකද නම ඔටෝම මෙතනින් අපිට පෙන්නනවා. ඒ හින්දා මේ account number එක අපිට වරදින්නේ නැහැ කොහොමත් අපිට යවන්න ඕන කෙනාගේ මෙතන නම වැටෙන හින්දා. හරි යාළුවනේ ඊට පස්සේ මෙන්න මේ විදිහට අපිට විස්තර ටික බලා ගන්න පුළුවන් අදාළ කෙනාගේ. ඊට පස්සේ මේ confirm button එක ඔබනකොට අපිට ඔටෝම සල්ලි ටික transfer වෙලා තියෙනවා. ඊට පස්සේ යාළුවනේ ඔයාලා මෙතන උඩට ගියපුවාම තියෙනවා your payment has been successfully completed කියලා. ඊට පස්සේ එච්චරයි යාළුවනේ අපිට කරන්න තියෙන්නේ. ඉතින් යාළුවනේ ඔයාලා try කරලා බලන්න. මේක ඉතාමත් පහසුයි. ඊට පස්සේ යාළුවනේ මේ විදිහට අපිට පල්ලෙහාට එනකොට අපිට දැක ගන්න පුළුවන් මෙතන share icon එකක් තියෙනවා. ඒ share icon එක ඔබලා අපිට පුළුවන් මේ transfer කරපු receipt එක ඕනම කෙනෙක්ට යවන්න. අපි දැන් කතා කරලා බලමු කොහොමද මේ People's Bank එකේ account එකක් නැතුව වෙනත් branch එකේ account එකකට කොහොමද සල්ලි transfer කරන්නේ කියලා. මුලින්ම ඔයාලා නැවත අර transfer කියන icon එක ඔබන්න. ඊට පස්සේ නැවත ඔබන්න මේ pay from කියලා icon එක.
ඊට පස්සේ මෙතන මේ pay to option එක ඔබන්න. ඊට පස්සේ new payment කියන එක ඔබන්න. ඊට පස්සේ යාළුවනේ ඔයාලට money transfer කරන්න ඕන බැංකුව තෝරන්න. මම තෝරා ගන්නවා සම්පත් බැංකුව. ඊට පස්සේ මෙතන පල්ලෙහා account number එක ගාවින් type කරන්න අදාළ account number එක. ඔයාලා යාළුවනේ මෙතනදී මේ account number එක type කරනකොට නැවත බලලාම තහවුරු කරගන්න. ඊට පස්සේ යාළුවනේ ඔයාලා මෙතන මේ පල්ලෙහාට ඇවිල්ලා මේ නම type කරගන්න. ඒ කියන්නේ ගිණුම් හිමියාගේ නම type කරගන්න මෙතන. ඊට පස්සේ මේ විදිහට නම type කරගත්තට පස්සේ ඔයාලා පල්ලෙහාට ඇවිල්ලා යවන්න ඕන ගාන මෙතන type කරගන්න. මම මෙහෙම 5000 ඊට පස්සේ මෙතන රීමාක්ස් එකට ඔයාලගේ නම හරි මොකක් හරි අංකයක් දාගන්න. ඊට පස්සේ මෙතන මේ pay කියන icon එක ඔබන්න. ඊට පස්සේ නැවත OTP කෝඩ් එකක් එනවා. ඒ කෝඩ් එක මෙතෙන්ට දෙන්න ඕන. මෙන්න මේ විදිහට OTP කෝඩ් එක මෙතෙන්ට දුන්නට පස්සේ ඔයාලට මෙතන මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තමයි දැක ගන්න හම්බ වෙනවා. ඔයාලා නැවත චෙක් කරගන්න ඔයාලගේ මේ ගහපු account number එක හරියද නම හරියද කියලා. ඊට පස්සේ මෙන්න මෙහෙම පල්ලෙහාට ආවම තියෙනවා මෙතන confirm icon එක. ඊට පස්සේ confirm icon එක ඔබන්න. ඊට පස්සේ අන්න මෙතන උඩට ගියාම තියෙනවා successful වෙලා. ඉතින් අපි කරපු transfer එක. ඊට පස්සේ ඔයාලට යටින් පෙන්නනවා share icon එක. ඊට පස්සේ මේක මේ විදිහට share icon එක ගිහුවට පස්සේ අපිට මේ receipt එක අවශ්‍ය කෙනෙක්ට යවන්න හැකියාවක් තියෙනවා.